හයි යාළුවනේ කොහොමද ඉතින් ඔයාලා හොඳින් ඉන්නවා කියලා හිතනවා. ඉතින් මට තව දෙයක් කියන්න ඕන මගේ වීඩියෝස් බලන වීඩියෝවට ලයික් කරන වීඩියෝ වලට කමෙන්ට් කරන හැම යාළුවෙක්ටම මම ගොඩක් ආදරෙයි. ඉතින් අද මම යන්නේ මේ ඇඳුම් වගේක් ගන්න. ඉතින් ඔයාලට පේනවා ඇති මේ එක දිගටම තියෙන්නේ බ්‍රෑන්ඩඩ් ඇඳුම් කඩ. ඒ වගේම තමයි දැන් වෙලාව යාළුවනේ ඔයාලා විශ්වාස කරනවද 7යි වෙලාව. ඒත් මෙහාට ගොඩාක් එළියයි. තාම රෑ වෙලා නැහැ. වෙලාව 7 වෙලත්. ඉතින් බලන්නකෝ අද vlog එක මොන වගේ vlog එකක් වෙයිද කියලා. අපි යාළුවනේ දැන් ඇඩිඩාස් එකට ආවා. ඉතින් යාළුවනේ මෙහි සමහර ෂොප් වල වීඩියෝ කරන්න දෙන්නේ නැහැ. ඉතින් අනේ මන්ද ඇයි එහෙම කරන්නේ කියලා. ඉතින් මගේ ඇඳුම් ටිකවත් ගන්නව මට වීඩියෝ කරගන්න බැරි වුණා. ඉතින් ඊට පස්සේ අපි ආවා සපත් දෙකක් බලන්න. ඊට පස්සේ ඉතින් මේකට ආවට පස්සේ මම වීඩියෝ කරනවා දැකලා එක ගර්ල් කෙනෙක් කිව්වා වීඩියෝ කරන්න එපා කියලා. අනේ මන්ද ඇයි යාළුවා එහෙම කරන්නේ කියලා. ඉතින් අපි යාළුවට වදයක් දෙන්නෙත් නැහැ. අපි අපේ වීඩියෝ එකනේ කරන්නේ. ඉතින් ඊට පස්සේ ඉතින් අපි සපත්තු දෙක බැලුවා විතරයි ගත්තේ නැහැ. එතනින් මූඩ් එකත් අවුල් ගිය නිසා ඊට පස්සේ ඉතින් අපි ඒ ෂොප් එකෙන් එහෙමම ආවා. ඊට පස්සේ අපි යන්න තීරණය කරා බුප්පියොන් වලට. විනාඩි 30ක විතර දුරක් තමයි ඉතින් තියෙන්නේ බස් එකේ යන්න ඕන. ඊට පස්සේ ඉතින් අපි දෙන්නට වෙච්ච දේත් ඉතින් කතා කර විහිළු කර අපි දෙන්න එහෙම මේක අමතක කරලා බුප්පියොන් යන්න තමයි දැන් හදන්නේ. ඉතින් අපි බලමු බුප්පියොන් ගිහිල්ලා මොනවද අපිට ගන්න පුළුවන් වෙන්නේ කියලා. ඉතින් මෙතනින් පාර මාරු වෙලා බස් එකේ නගින්න හෝල්ඩ් එකට යන්න ඕන. ඉතින් බලමුකෝ බුප්පියොන් ගිහිල්ලා මොනවද අපි ගන්න කියලා. යාළුවනේ අපි දැන් බස් එකේ යන ගමන් ඉන්නේ. ඉතින් විනාඩි 30ක දුරක් තව යන්නත් ඕන. ඉතින් අපි බුප්පියොන් වලට ගිහිල්ලා බලමු මොන වගේ වෙයිද කියලා. ඉතින් දැන් අපිට සපත් දෙකකුත් ගන්න ඕන, තව ඇඳුමකුත් ගන්න ඕන. ගිහින් බලමුකෝ. දැන් යාළුවනේ අපි බුප්පියොන් වල ඉන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති සෙනසුරාදා දවස්වලට මේ හරියේ ගොඩාක් සෙනග ඉන්නවා. ඉතින් ලයිට් දාලා හරිම ලස්සනයි වගේම. ඉතින් දැන් අපිට ඇඳුමකුත් ගන්න ඕන. බලමු අපිට ෂොප් එකක් සෙට් වෙනවද කියලා. දැන් යාළුවනේ අපි මෙතන තියෙන ෂොප් එකට ආවා. ඉතින් බලමු අපිට මේ ෂොප් එකේ හරියන ඇඳුම් ටිකක් තියෙද කියලා. මේ ලස්සන ඇඳුම් ටිකක් නම් තියෙනවා. ඉතින් බලමුකෝ. මට ඉතින් කණ්ණාඩි දැක්කොත් වීඩියෝ කරන පිස්සුව තමයි තියෙන්නේ. ඊට පස්සේ යාළුවනේ අපි මෙතනින් ඇඳුම් අරගෙන ඊට පස්සේ අපි යනවා කෑම කන්න. ඉතින් අද කන්නේ කොරියාවේ තියෙන රස සුප් එකක් බොන්න. හෙජන්කුක් කියලා.
කොරියාවට ඇත්තටම ආසාවෙන් එන්න ඉන්න නංගිල මල්ලිලා ඉන්නවා. ඔයාලා ආවට පස්සේ අනිවාර්යෙන් මේකේ රස බලන්න ඕන. හරිම රස සුප් එකක්. ඔයාලා වීඩියෝ එකෙන් බලන්නකො මොන වගේ සුප් එකක්ද කියලා. ඉතින් දැන් මෙතෙන්ට ආයි නැවතත් අපි බස් එකේ යන්න ඕන යාළුවනේ. ඉතින් අපි බස් එකේ දැන් යන ගමන් ඉන්නේ. ගිහලා බලමු මොන වගේ සුප් එකක්ද කියලා. අපි දෙන්න විතරයි බස් එකේ. මම දන්නේ අයියෝ. ඔයා කැමති දෙයක් අහන්න. ඔයා කියන දෙයක්. මොහොම දිනනද? යන්න. සක්කාවියක් කරන්නේ ඒකවත් අල්ලන්න. අන්න. ඊටමනේ සෙට් වෙන්නේ වඩනේ. කොච්චර වෙනවන හරි කන්න හිටියත් කන්නේ හැමදාම රැවටි හෙජ්ජම. නෑ අද නැත්නම් අරගෙන කණු අඩි ගානේ. ඔයා ඒක කන්න දෙන්න. වහිනවා වගේනේ. වගේ දැන් යාළුවනේ අපි කෑම කන තැනට ආවා. ඉතින් බලන්න හෙජන් කුක් එකට තව හම්බෙන දේවල් මොනවද කියලා. කිම්චි හම්බෙනවා, රාබු හම්බෙනවා, කැරට් හම්බෙනවා. ඉතින් දැන් කිම්චි ටික අපි කන්න පුළුවන් තරමට පොඩි කෑලි වලට කපා ගන්න ඕන. කිම්චි නම් මම ඇත්තටම ගොඩාක් කන්න ආසයි. කොරියාවේ කිම්චි හරිම රසයි. ඒ වගේම සමහර ෂොප් වල නම් තියෙනවා රස නැහැ. පරණ ඒවත් දෙනවා. හැබැයි අපි මේ කන ෂොප් එකේ මාර රසයි. මේ තියෙන යාළුවනේ හේජන් කුක් එක. හරිම රසයි. මම ගොඩාක් ආසයි. උණුවෙන් මාරම රසට ඉතින් කන්න පුළුවන් කෑමක් තමයි. ඉතින් අපි දැන් ඇඳුම ඉහෙනවට ඒප්‍රන් එක දාගෙන තමයි දැන් මේක කන්න යන්නේ. ඉතින් මම දැන් කන්න හදන්නේ යාළුවනේ. යාළුවනේ මේ සුප් එකේ තියෙන්නේ ඌරු මස්. ඒ වගේම තව කොළ ජාතිත් දාලා තිනවා. ඒවත් හරිම රසයි. ලංකාවේ සැරට කොරියාවේ තියෙන මං ආසම සුප් එකක් තමයි හෙජන් කුක් කියන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති මේක ගොඩාක් උණුවෙන් හම්බෙන්නේ. අපි කාලේ ඉවර වෙනකන් රස්නේ පිට කාලා ඉවර කරන්න පුළුවන් රස සුප් එකක්. ඉතින් ඔයාලත් අනිවාර්යෙන් කොරියාවට ආවොත් මේකේ රස විඳින්න හරිම රසයි. ඉතින් ඒ වගේම යාළුවනේ මට කියන්න ඕන මම කොරියාවට එන්න ගොඩාක් ආසාවෙන් හිටපු කෙනෙක්. මම කොරියන් එක්සෑම් කරා, වෙබ් එකේ හිටියා, දැනටත් වෙබ් එකේ ඉන්නවා. ඉතින් මට ඒ පැත්තෙන් යන්න ආපු නැති නිසා මගේ අයියා මාව කොරියාවට ගත්තා. ඉතින් ඇත්තටම මම මේ ආස කෑම ආස තැන් බලන්නේ මගේ අයියා නිසා. ඉතින් ඒක මට ඔයාලට කියන්න හිතුණා. මොකද සමහරු මගෙන් කමෙන්ට් කරලා අහලා තිබ්බා මම ආවේ ඩිපෙන් වීසද නැත්තම් E9 වීසද. නැහැ මං ඩිපෙන් ආවේ. ඉතින් මගේ අයියට ගොඩාක් thank you. අද මං ආස රටේ ආස දේවල් කාලා ආස තැන් බලන්නේ ඔයා නිසා. ඉතින් ඒකට ගොඩාක් thank you. ඉතින් යාළුවනේ දැන් අපි කාලේ ඉවර වෙලා අපි යන්නේ අයිස්ක්‍රීම් කන්න. ඉතින් ඔයාලා බලන්න වීඩියෝ එකකින් ඒ ෂොප් එකේ කොච්චර ගොඩාක් අයිස්ක්‍රීම් තියෙනවා ಜಾති. ඉතින් ඔයාලා බලන් ඉන්නකෝ වීඩියෝ එකේ.
ඉතින් යාළුවනේ ඊට පස්සේ අපි හෙජන් කුක් එක කාලිවර වෙලා අපි ආවා අයිස්ක්‍රීම් ෂොප් එකකට. මේ ෂොප් එකේ කැෂියර් කවුරුවත් නැහැ. අපිම තමයි තනියෙන් බිල් කරන් අයිස්ක්‍රීම් ගන්න ඕනේ. ඉතින් ගොඩාක් ජාති තියෙනවා අයිස්ක්‍රීම් වර්ග. හරිම රසයි. කොරියාවේ තියෙන අයිස්ක්‍රීම් වර්ග ඇත්තටම හරිම රසයි. එකක් දෙකක් අරෙන්න තියෙන ගොඩාක් අයිස්ක්‍රීම් හරිම රසයි. ඉතින් ඔයාලට පේනවා ඇති එක එක නොයෙකුත් අයිස්ක්‍රීම් තියෙනවා. මම හැම අයිස්ක්‍රීම් එකම නම් කාලා බලලා නැහැ. ඉතින් ඉන්නකම් එක එක හරි කන්න ඕන ඇත්තටම මොන වගේ රසවල් තියෙනවද කියලා බලන්න. මම ඔයාලට වෙනම ලොග් එකකින් අයිස්ක්‍රීම් වර්ග ලොග් එකක් ගේන්නම්කෝ. ඉතින් බලන්නකෝ යාළුවනේ කොච්චර ජාති තියෙද කියලා ඉතින්. ඉතින් යාළුවනේ මේ ෂොප් එකේ අයිස්ක්‍රීම් විතරක් නෙමෙයි එක කියුට් ජාතිත් තියෙනවා. ඉතින් සෙල්ලම් බඩුත් තියෙනවා. ඉතින් ඔය වගේ තමයි ඉතින් මෙහි තියෙන ගොඩාක් ෂොප්. සමහර ෂොප් තියෙනවා කැෂියර්ලා නැහැ. අපි තනියෙන් තමයි බිල් කරන් බඩු ගන්න ඕනේ. ඉතින් ඔයාලට පේනවා ඇතිනේ කියුට් දේවල් තියෙනවා. ඉතින් ඔයාලට පේනවද මේ වේලපු දැල්ලෙක් ඉන්නේ? ඉතින් ඔය වගේ ජාති තමුතමුතු ජාතිත් තියෙනවා. ඉතින් යාළුවනේ මේ වගේ නැවතත් බ්ලොග් එකක් අරන් එන්නම්. එතකන් ඉතින් මම ගිහින් එන්නම්. ඔයාලත් පරිස්සමෙන් සතුටින් ඉන්න. බයි.